ආයිබෝන් කියලා පිළිගන්නවා බජට් ප්ලිස් අපේ YouTube නාලිකාවට. ඉතින් අද ඔයාලට අරන් ආපු වීඩියෝ එක ඔයාගේ රැකියාවේ එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයේ නිවසේ ධන වර්ධනය කරලා ඔයාගේ ව්‍යාපාරයේ රැකියාව දියුණුවටමපත් කරලා නිවසට මුදල් ගලාගෙන එන්න අපිට කරන්න පුළුවන් පිළියම් දෙකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේකට ඔයාට සරල දේවල් දෙකක් විතරයි අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔයා මේ සරල ගෙම් ක්‍රම දෙක කරන්න කලින් මේ ගැන විශ්වාසයෙන් ඉන්න ඕනේ. මොකද අපි මේ ගෙම් ක්‍රම කරනකොට විශ්වාසය කියන දේ ගොඩක් වෙලාවට අංක 1 වෙනවා. මොකද විශ්වාසයක් නැතුව ඔයා මේ දේවල් කරනවා නම් ඒකෙන් ලැබෙන තියෙන ප්‍රතිඵල ප්‍රමාණය හරිම අඩුයි. ඉතින් ඔයා මේ දේ කරපුවාම තමන්ට ධනෙ ගලාගෙන එනවා. තමන්ගේ රැකියාවේ උසස් වීම ලැබෙනවා. වැටුප් වර්ධනය වෙනවා. ව්‍යාපාරික ස්ථානයේ දියුණුවටපත් වෙනවා. නිවසේ අගහිඟකම් දුර වෙලා නිවසට ධනෙ ගලාගෙන එනවා කියන එක විශ්වාසයෙන් මේ දේවල් කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයා විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක් නම් ඒ විශ්වාසය දිගටම තියාගන්න. මොකද විශ්වයෙන් අපිට ලැබෙන දේවල් බොහොමයක් තියෙනවා. ඒ සේරමත් අතරේ අපි මේ ගෙම් ක්‍රම කරන්නේ ඒ කියන විශ්ව ශක්තියෙන්. අපේ තියෙන ඍණ ශක්තියෙන් අයින් කරලා ධන ශක්තිය අපිට ආකර්ෂණය කරගන්න තමයි මේ ගෙම් ක්‍රම වලින් ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ගෙම් ක්‍රම දෙක කියලා. මුලින්ම කියන්න ඕනේ අපිට මේකට අවශ්‍ය වෙන්නේ පිරිසිදු වීදුරුවක්. ඒ වගේම ලුණු කැට ටිකක්. ඔයාට මේ දෙක තියෙනවා නම් මේ ගෙම් ක්‍රම දෙකම කරන්න පුළුවන්. මේ ගෙම් ක්‍රම දෙකේ වෙනස වෙන්නේ එකක් ඔයාට පළවෙනි ගෙම් ක්‍රමේ ඔයාට පුළුවන් වගේ ව්‍යාපාරික ස්ථානයේදී එහෙම නැත්නම් නිවසේදී දියුණුවට යොදා ගන්න. දෙවෙනි ගෙම් ක්‍රමය අපි ඔයාගේ නිදන කාමරයට තමයි කරන්නේ. ඒකෙන් ඔයාට පෞද්ගලිකව ඔයාගේ රැකියාවේ උසස් වීම, වැටුප් වර්ධනය වීම, එහෙම නැත්නම් ව්‍යාපාරයේ දියුණු වීම පෞද්ගලිකව කරගන්න තමයි දෙවෙනි ගෙම් ක්‍රමය පාවිච්චි කරන්නේ. පළවෙනි ගෙම් ක්‍රමයට යමු. ඔයා මුලින්ම මේකට ගන්න ඕනි පිරිසිදු මීට කලින් පාවිච්චි නොකරපු විනිවිද පේන සුදු පාට. ඒ කියන්නේ වර්ණ මුකුත් නැති සුදු පාට වීදුරුවක්. එහෙම නැත්නම් ඔයාට කඩවල වල ගන්න තියෙනවනේ ජෑම් බෝතල්. ඒ කියන්නේ මුකුත් දෙයකට පාවිච්චි නොකරපු ජෑම් බෝතල් වගේ හිස් බෝතල් ගන්න තියෙනවා. ඒ වගේ වීදුරු බෝතලයක් ගන්න මූඩිය නැතුව. වීදුරුවක් හෝ වීදුරු බෝතලයක්. ඊට පස්සේ අලුත් ලුණු කැට ටිකක් ඕනේ. මීට කලින් ඔයා උයන්න පයන්න පාවිච්චි කරපු නැති අලුත්ම ලුණු කැට ටිකක් අරගන්න. ලුණු පැකට් එකක් ගන්නකෝ. කැට ලුණු ගන්න එක තමයි වඩාත්ම හොඳ. ඔයාට කැට ලුණු හොයාගන්නම බැරි නම් ලුණු කුඩු ටිකක් ගන්න. මොකද විදේශගතව වගේ ඉන්න කෙනෙක් නම් ඔයාට කැට ලුණු හොයාගන්න අපහසුතාවයක් තියෙනවා. එතකොට ලුණු කුඩු ගන්න ඔයාට පුළුවන් උපරිමයෙන්ම කැට ලුණු හොයාගන්න. එතකොට තමයි මේක හරියටම කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මේ පළවෙනි ගෙම් ක්‍රමය කරන්න ඕනේ බදාදා දවසක. බදාදා දවසක උදේ 9ත් 10ත් අතර මේ ගෙම් ක්‍රමය කරන්න පුළුවන්. ඒ වෙනකොට ඔයා නාලා කරලා පිරිසුදුව ඉන්න ඕනේ. ඒ වගේම ඔයාට ඔසප් වීමක් හරි සිද්ධ වෙලා තියෙනවනේ ඒ දේවල් අවසන් වෙලා නාලා කරලා පිරිසුදුව තමයි මේ දේ කරන්න ඕනේ. බදාදා දවසක උදේ වරුවේ විතරයි ඔයා මේ ගෙම් ක්‍රමය කරන්න ඕනේ. උදේ 9ත් 10ත් අතර නාලා හොඳට පිරිසුදු වෙලා මේ ගෙම් ක්‍රමය කරාට පස්සේ ඔයාගේ ධන වර්ධනය වෙනවා. ඔයාගේ නිවසට ධනය ගලාගෙන එනවා කියන විශ්වාසයෙන් මේ ගෙම් ක්‍රමෙන් කරන්න පටන් ගන්න. අපි බලමු කොහොමද කරන්න කියන එක. මුලින්ම ඔයා ගන්න ලුණු කැට ටිකක්. ඒ ලුණු කැට ටික ඔයා ගන්න වීදුරු භාජනය කියන්නේ වීදුරුවේ හරි වීදුරු බෝතලේ හරි 3 කාලක් විතර පිරෙන මට්ටමක ලුණු කැට ටිකක් අරගන්න. මේ ලුණු කැට ටික පිරිසුදු පීරිසියකට දාගන්න. දාලා ඔයා මුලින්ම කරන්න ඕනි මේ ගෙම් ක්‍රමය සාර්ථක වෙනවා කියන විශ්වාසයේ උපරිමයෙන් හිතේ තියාගෙන මම මේ කියන මන්ත්‍රය 7 පාරක් කියන්න. ඒ කියන්න ඕනි ඔයා මේ ලුණු කැට පීරිසිය දෝතින්ම අරගෙන S2 පියාගෙන හිතේ විශ්වාසයෙන් මේ මන්ත්‍රය 7 පාරක් කියන්න. ඒ කියලා ඉවර වෙලා කරන්න ඕන කාරණාවල් ටික මම කියන්නම්. මන්ත්‍රය මම
තිරේ දානවා. ඔයා ඒක බලා ගන්න. ඒක කටපාඩම් කරගන්න. ඊට පස්සේ විශ්වාසයෙන් ඇස් පියාගෙන 7 පාරක් මේක කියන්න. ඕම් ගන් ගණපතේ නමෝ නමः. ඕම් ගන් ගණපතේ නමෝ නමः. ඕම් ගන් ගණපතේ නමෝ නමः. මෙන්න මේ මන්ත්‍රය 7 පාරක් කියලා ඊට පස්සේ මේ පීරිසිය ඔයාගේ මේසෙ උඩින් තියලා වීදුරුව අතට ගන්න. වීදුරුව අතට අරගෙන මේකේ තියෙන ලුණු කැට ටික ඔයාගේ අතින් හැන්දක්වත් මුකුත් පාවිච්චි කරන්නේ නැතුව අතින් ටික ටික වීදුරුවට පුරවන්න. ඒ පුරවන ගමන් හිතන්න විශ්වයේ ශක්තිය මා වෙත ලැබේවා. මාගේ තියෙන ඍණ ශක්තියන් අඩු වේවා. ධන ශක්තිය වර්ධනය වේවා. නිවසේ ව්‍යාපාරික ස්ථානයේ රැකියාවේ ධන වර්ධනය වීම සිදු වේවා. මුදල් අගහිඟකම් නැති වෙලා මගේ ප්‍රශ්න සියල්ලම විසඳේවා කියලා හිතන ගමන්ම ලුණු කැට ටික මේ වීදුරුවේ 3 කාලක් වෙනකම් පුරවන්න. පුරවල ඉවර වෙලා ඔයාට පුළුවන් මේ වීදුරුව ඔයා ව්‍යාපාර කරන ස්ථානයේ එහෙම නැත්නම් ගෙදර සාලේ රැකියා කරන ස්ථානයේ තියන්න. තියලා ඔයා මොන හරි අතුපතු ගන්න වෙලාවට අස් කරන වෙලාවට මේක පැත්තකින් තියලා අතුපතු ගාලා ආයතනින්ම තියන්න පුළුවන්. ඒ තියලා දවස් 14ක් යනකම් මේක මෙහෙමම තියන්න. තියලා 14 වෙනි දවසේදී මේ ලුණු එක අයින් කරලා ගෙදර තියෙන පොල් ගහක් හරි තැඹිලි ගහක් හරි මුලට දාන්න. ඔයාට ගෙදර තැඹිලි ගහක් පොල් ගහක් නැත්තම් වෙනත් මොකක් හරි ගහක් මුලට දාන්න. එහෙමත් නැති අය ඉන්නවනේ කුලී නිවාසවල ෆ්ලැට්ස් වල ඉන්න කට්ටියට එහෙම ගහක් හොයාගන්න බැයි නම් ඔයා මේකට වතුර ටිකක් දාලා සිංක් එකට දාලා දිය කරලා යවන්න. ඒ දිය කරලා යවලා ඉවර වෙලා ඔයා විශ්වාස කරන්න මේකෙන් ඔයාට ප්‍රතිඵල ලැබෙනවා කියලා. මේකෙම ඔයාට ආයෙත් ටිකටම කරන්න පුළුවන්. මේකෙම කරගෙන යනකොට ටිකෙන් ටික ඔයාගේ අගහිඟකම් දුරු වෙලා ඔයාට ධන වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒක අනිවාර්යෙන්ම වෙනවා. ඒ විශ්වාසයෙන් ඔයා මේක දිගටම කරගෙන යන්න. දෙවෙනි කේම් ක්‍රමය. මේකටත් ඔයාට අවශ්‍ය වෙන්නේ කලින් කිව්වා වගේම පිරිසිදු විනිවිද පේන සුදු පාට වීදුරුවක්. එහෙම නැත්නම් වීදුරු බෝතලයක්. මේකට මූඩියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන් 3 කාලක් පිරෙන ප්‍රමාණයට ලුණු කැට ටිකක්. ඉතින් කලින් වගේම නාලා පිරිසිදු වෙලා ඔයා මේ කේම් ක්‍රමය කරන්න ඕනේ බ්‍රහස්පතින්දා උදේ 9:10 අතර. බ්‍රහස්පතින්දා උදේ 9:10 අතර නාලා පිරිසිදු වෙලා ඔයා මේ කේම් ක්‍රමය කරන්න කලින් ඔයාගේ හිත සකස් කරගන්න ඕනේ මේකෙන් මේ කේම් ක්‍රමය කළාට පස්සේ මගේ තියෙන කරදර පාදක අගහිඟකම් සියල්ල දුරු වෙලා මට ධනය වාසනාව ශක්තිය මිල මුදල් ගලාගෙන එනවා. මගේ තියෙන සියලුම අගහිඟකම් දුරු වෙනවා. කරදර බාධක සියල්ල දුරු වෙනවා. රැකියාවේ උසස් තීම් ලැබෙනවා. මගේ රැකියාවේ තියෙන වැටුප් වර්ධනය වෙනවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටපත් වෙලා ලක්ෂ කෝටි ගණන් මුදල් මාව වෙත ගලාගෙන එනවා කියන විශ්වාසයෙන් ඔයා මේක කරන්න පටන් ගන්නවා. මම තිරේ දාන මන්ත්‍රය 7 වතාවක් කියලා මේ ලුණු ටික අපි බල ගන්නවන්න ඕනේ. කලින් කිව්වා වගේම ඔයා පීරිසියට ලුණු ටික දාලා අත් දෙකට අරගන්න. ඊට පස්සේ ඕම් ශ්‍රීම් ධන් ලක්ෂ්මී නමෝ නමः. ඕම් ශ්‍රීම් ධන් ලක්ෂ්මී නමෝ නමः. ඕම් ශ්‍රීම් ධන් ලක්ෂ්මී නමෝ නමः. මේ මන්ත්‍රය 7 වතාවක් කියන්න. ඇස් පියාගෙන ලුණු ටික අතේ තියාගෙන මේ මන්ත්‍රය 7 වතාවක් කියලා ලුණු ටික මෙසුඩින් තියන්න. තියලා වීදුරු පාචනේ අතට අරගන්න. වීදුරු පාචනේ වම් අතට අරගෙන දකුණු අතින් ලුණු ටිකෙන් ටික පාචනයට පුරවන්න. ඒ පුරවන ගමන් මේ මන්ත්‍රේ හිමින් සැරේ ජප කරන්න. ජප කරද්දී ඔයා හිතින් හිතාගන්න මේ කේම් ක්‍රමය සාර්ථක වෙලා මම දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. විශ්ව ශක්තිය මට ආකර්ෂණය වෙනවා. මගේ තියෙන ඍණ ශක්තිය නැති වෙනවා. මගේ තියෙන ධන ශක්තිය වර්ධනය වෙනවා. එහෙම හිතාගෙන මේ ලුණු ටික බෝතලෙට පුරවන්න. පුරවලා ඊට පස්සේ ඔයා මේ ලුණු තියෙන භාජනය, ඒ කියන්නේ ලුණු බෝතලේ හෝ වීදුරුව වෙන කිසිම තැනක නෙවෙයි ඔයාගේ නිදන කාමරේ නිදන ඇඳ යටින් තමයි තියන්න ඕනේ. නිදන ඇඳ යට ඔයා ඔළුව තියෙන තැන හරියටම ඔළුව තියෙන තැනට යටින්
බිමින් මේ වීදුරුව හෝ බෝතලේ තියන්න. මේක කිසිම වෙලාවක අයින් කරන්න එපා. මොකක් හරි හේතුවක් හින්දා මේක පෙරලිලා හැලිලා මොනවා හරි වුණොත් ආපහු බ්‍රහස්පතින්දා දවසක මුලින් ඉඳන්ම මේ කීප විදිහට මේකෙම් ක්‍රමය කරන්න. මේක ඔයාට පුළුවන් මාස 3ක් වෙනකන් ඔයාගේ ඇඳ යට තියන්න. ඔයාටම තේරෙයි දවස් කිහිපයක් යනකොට ඔයාගේ අගහිඟකම් ටිකෙන් ටික අඩු වෙලා යනවා කියලා. ඔයා නිදාගන්න යනකොට මතක් කරන්න. විශ්ව ශක්තිය මට ලැබෙනවා කියන එක හිතෙන් හිතා ගන්න. විශ්ව මාතාවට ස්තුති කරන්න. විශ්වයට ස්තුති කරන්න. මෙතෙක් මේ ලබා දුන් සියල්ලට ස්තුති කරන්න. ඒ වගේම ඉදිරියේදී ඔයාට ධනය ලැබිලා, මුදල් ලැබිලා, ඔයාගේ අගහිඟකම් දුරු වෙලා ඔයා සතුටින් ඉන්නවා හිතින් මවා ගන්න. මවාගෙන හිතින් හිතාගෙන ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්මී නමෝ නමः කියන මන්ත්‍රය 3 වතාවක් රැට කියලා හිතින් කියලා නින්දට යන්න. මාස 3කින් ඔයාට මේක අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වැඩි ප්‍රතිඵල ලබා ගන්න ඕනි නම් දවස් 14ක් යනකොට මේ වීදුරුවේ තියෙන ලුණු ටික කලින් කිව්වා වගේම පොල් ගහක් යටට හරි තැඹිලි ගහක් යටට හරි දාන්න. දාලා ඉවර වෙලා ආපහු ඔයා අලුතෙන් ලුණු ටිකක් අරගෙන මේ කෙම් ක්‍රමය බ්‍රහස්පතින් දවසේ කරන්න. කරලා කලින් වගේම ඇඳේ වානි තියෙන තැන, ඔළුව තියෙන තැන යටින් මේක තියන්න. ඔයාටම අත්දකින්න පුළුවන් ඔයාගේ කරදර පාදක හිමීට අඩු වෙලා යන විදිහ. ඒ වගේම වෙනදා නැති විදිහට ඔයාට වෙනත් ක්‍රමවලින් හරි එහෙම නැත්නම් වගේ වැටුප විදිහට හරි කොහෙන් හරි ඔයාගේ අතට ඔයාගේ අවශ්‍යතාවයන් වලට මුදල් ගලාගෙන යනවා කියන එක ඔයාට දැනෙයි. ඒ හැම අවස්ථාවකදීම විශ්වයට, විශ්ව මාතාවට ස්තුති කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ කීපයක් අපේ channel එකේ තියෙනවාට බලන්න පුළුවන්. channel එකට ගියාට පස්සේ මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට හමු වෙන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම.